ලංකාව කියන දකුණු ආසියාව රටක්. ඒතකොට දකුණු ආසියාවේ මේ දියවැඩියාව ගැන එකේ තියෙන ප්‍රෙවලන්ස් එක, ඒකේ තියෙන ප්‍රමාණය ගත්තාම 130ක් අපේ ජනගහනයෙන් දියවැඩියාව තියෙනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවක අපි නිර්දේශ කරනවා හැම අම්මා කෙනෙකුටම ප්‍රෙග්නන්ට් වෙනකොටම දියවැඩියා පරීක්ෂණයක් කරන්න කියලා. ඒකදී අපි කරන පරීක්ෂණය තමයි අර ග්ලූකෝස් පරීක්ෂණය. අපි ග්ලූකෝස් ග්‍රෑම් 75ක් දිය කරලා දෙනවා බොණ්ඩ. ඒ බොණ්ඩ කලින් ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකකුත් ගන්නවා. ඊට පස්සේ ආපහු ඒ බිව්වට පස්සෙත් පැයකට පස්සේ රුධිර පරීක්ෂණයක් කරනවා සීනි සඳහා. ඊකට පැය දෙකකිනුත් ආයෙ රුධිර පරීක්ෂණයක් කරනවා සීනි සඳහා. ඒතර මේකේ වැලියු එක ඉතාමත් වැදගත්. අපි ලංකාවේ පිළිගන්න වැලියු එක තමයි ෆාස්ටිං බ්ලඩ් ෂුගර් 100 අඩුවෙන් තියෙන්න ඕනේ. ඒකට ග්ලූකෝස් බීලා පැයකට පස්සේ කරන ලේ ප්‍රමාණය මිලිග්‍රෑම් ඩෙසිලීටර් 180ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ඒකම පැය දෙකෙන් කරන එක 140ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ඒතර මේ තත්ත්ව මේ කට් ඔෆ්ස් තුන වැඩි වුණොත් එහෙම ප්‍රෙග්නන්ට් කාලේ මුල කාලේ අපි තීරණය කරනවා මේ අම්මට නොදැනුවත්වම ඇගේ සීනි තිබ්බා කියලා. මේ අවස්ථාවත් ඉතාලත් වැදගත්. මොකද අම්ම දැන් දන්නෙත් නෑනේ මේක දැන් සීනි තිබ්බා කියලා. ඒතර පාලනය වෙලත් නෑ. ඒතර ඒ වෙලාවේ තාම ඩක් ගාලා අපි කරන්න ඕනේ HB1AC පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්න කොච්චර කාලයක් තිස්සේ මේ අර දියවැඩියාව තිබ්බද සහ කොච්චර පාලනයක් තිබ්බද පහුගිය මාස තුනේදී කියලා. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් මොන ප්‍රතිකාර ක්‍රමද මේ අම්මට දෙන්නේ කියලා.